හරි දරුවෝ මේ අපි කතා කරන්නේ paper number 1 එකේ special full paper number 1 එකේ මුල් MCQ set එක මේකේ දරුවෝ මේ අපේ full paper එක ලියපු ළමයින්ගේ නම් කෙලින්ම මුල් MCQ 25 මම මේ discuss කරන්නේ අනිත් අපේ unit tuition එකේ half paper එක ලියපු ළමයින්ගේ මෙතන MCQ කීපයක් පොඩ්ඩක් වෙනස් වෙයි ඒවා මම මේ අංක ටික දාන්නම් ඒ වෙනස් වෙන MCQ වල නැත්නම් ඒ order එක මුල අර්ථ MCQ 25 දුන්නේ MCQ 25 දරුවෝ කීපයක් තියෙනවා මේ මෙතන මම සාකච්ඡා කරන්නේ නැති MCQ උඩට මම මේ අංක ටික දාන්නම් එතකොට ඒ ටික ඇරෙන්න අනිත් ඒ වගේ discussion එක බලන්න හරි පළවෙනි එක තියෙනවා දරුවෝ කිලෝවොට් පැය යන ශක්තිය මෙව් වලින් මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් මෙව් කියන්නේ මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ප්‍රකාශ කළ විට අගය වන්නේ හරි ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ මට කියන්න එකයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් එක එකයි 10 19යි ජූල් 0.6 10 19යි ජූල් හරි ඒක තමයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියලා කියන්නේ හරි ඒ කියන්නේ දරුවෝ එකයි ඉලෙක්ට්‍රෝනයක් එකයි වෝල්ට් විභාගයක් ඇතුළේ මේක ලක්ෂයක් තියෙනවා A හා B කියලා. ඔය ලක්ෂ දෙක අතර විභාගය එකයි වෝල්ට් නම් ඉලෙක්ට්‍රෝනයක් එකයි වෝල්ට් විභාගයක් ඇත්තේ සමාන්තර වීමේදී කරනු ලබන කාර්ය ශේෂ්ඨ මගින් කරන හෝ අපි මගින් කරනු ලබන කාර්යය W සමානයි QB වලින් ගන්න පුළුවන් Q වෙනුවට 1.6 වැඩි කිරීම 10 10ක් දාන්න B වෙනුවට එකයි වෝල්ට් දාන්න ළමර වශයෙන් නෝදු 1.6 වැඩි කිරීම 10 10 ජූල් ඕක තමයි එකයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියලා කියන්නේ 1.6 වැඩි කිරීම 10 19යි ජූල් දරුවෝ තේරුණානේ එහෙනම් ආරෙන් අහලා තියෙන්නේ 1 කිලෝවොට් පැය යන ශක්තිය මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ප්‍රකාශ කළ විට අගයවන්නේ කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ දරුවෝ කිලෝවොට් පැය එකක් ඔයාලට ගන්න පුළුවන් මේ විදිහට 1 kWh සමානයි 1 වැඩි කිරීම 10 3යි මේක කිලෝවොට් වෝල්ට් කිලෝ කියන උපසර්ගයෙන් කරන්න 10 3 දානවා JS කියන්නේ 1 වෝල්ට් කියලා කියන්නේ H කියන්නේ 3600යි තත්පර උතන කියනවා කීයක්ද 3.6 වැඩි කිරීම 10යි තත්පර ජූල් ඔක බෙදන්න දරුවෝ කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියලා නනලාගේ ඕකෙන් බෙදන්න 1.6 වැඩි කිරීම 10 19යි ජූල් වලින් බෙදන්න සුළු කරලා වස්තුන දරුවෝ 3.6 1.6 බෙදුවට පස්සේ දරුවෝ 20 16 බෙදුවට පස්සේ නම් මේ බෙදීම 4ක් එනවා වැඩි කිරීම 10 25ක් එනවා සමානයි 2.25 වැඩි කිරීම 10 2.10 19යි ඊට පස්සේ 2.25 වැඩි කිරීම 10 6 වැඩි කිරීම 10 20 10 19 ඉලෙක්ට්‍රෝන වෝල්ට් එක නෝඩ් හරි ඉලෙක්ට්‍රෝන වෝල්ට් එක මේ 10 දින 19 උඩට යනවා 10 19 හරි මේ 10 6 වෙනකොට මෙගා කියන කරාන 2.25 වැඩි කිරීම 10 19යි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් 2.25 වැඩි කිරීම 19 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් හරි හරි මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ ඉලෙක්ට්‍රෝන එක ආරෝපණයක් එකයි වෝල්ට් විභාගයක් ඇත්තේ තමයි ජාතික කලනය කිරීමේදී කරනු ලබන කාර්ය ප්‍රමාණයට සමාන ඉලෙක්ට්‍රෝනික ආරෝපණයක් ශක්තියකට සමානයි right අනිත් උත්තරේ තුනේ දරුවා හරි ඊට පස්සේ ඔයාලට අවශ්‍යය පොඩි නවත්තලා වීඩියෝ බලා ගන්නකොට දෙවෙනි එක පීඩනයේ P ඝනත්වය රෝ සහ වායු කලාපයන් සහ කරායන තරංගික වේගය සමානයි APX OY සමීකරණය වලින් දෙනු ලබයි K යනු මාන සාහිතනයේදී x සහ y අගයන් සමාන වෙන්නේ. දරුවෝ ධ්වනි තරංගයක ප්‍රවේගය v සමානයි යමා p යට රෝ කියලා සමීකරණ කටියට මතක් වෙන්න. මාන වලින් ඔක හොය හොය ඉන්න අවස්ථාවක් නැහැ. මේක දරුවෝ p ගේ p භාගය බලයි රෝගෙන් දෙන්නේ දරුවෝ. රෝගෙන් භාගය බලයි. ඒ කියන්නේ අතරම රෝගෙන් භාගයද රෝගෙන් වෙන භාගය වදිනවා. මේ සමීකරණ මතක් වෙන්න ඕන p සමානයි v සමානයි වාතය දෙක තරංග ප්‍රවේගය යමා p යට රෝ කියලා. මේක දරුවෝ සම්බන්ධ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ වර්ගමූල ආකාරයට එකතු පීඩනයේ භාගය රෝටෙන්නේ භාගය ඍණ භාගය දරුවෝ හරි x සහ y කියන්නේ px කියලා කියන්නේ භාගය බලේ රෝ y කියලා කියන්නේ ඍණ භාගය. එතකොට තමයි රෝ යකට යන දරුවෝ හරි උත්තරේ දෙක ඊට පස්සේ විද්‍යුත් චුම්බක තරංගවල තරංගායාම අඩු වෙන අනුපිළිවෙලට දක්වා ඇති වරන්වන්නේ තරංගායාමයේ අඩු වෙන පිළිවෙලට දරුවෝ හරි. ඉතින් මේ විදිහට
මේ විදිහට රේඩියෝ, ටීවී, ශුද්‍ර, අදෝරක්ත, දෘශ්‍ය, පාරජම්බුල, X, ගැමා, අන්තරීක්ෂ. ඒ මම ලියාගෙන කියපු පිළිපැත්තට දරුවෝ මොකද වෙන්නේ? සංඛ්‍යාතය වැඩි වෙනවා. F වැඩි වෙනවා. V සමාන F ලැම්ඩානේ. මෙයාලගේ වාතයේදී ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. V නියතයි. F වැඩි එකාගේ තරංග ආයාම මේ පැත්තට ඇති තරංග ආයාමය මොකද වෙන්නේ? අඩු වෙනවා. තරංග ආයාමය අඩු වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙනකොට තරංග ආයාමය මොකද වෙන්නේ දරුවෝ? අඩු වෙනවා. හරිනේ. එහෙනම් විද්‍යුත් චුම්බක තරංගවල තරංග ආයාමය අඩු වෙන අනුපිළිවෙල දක්වා ඇත්තේ. හරිනේ. තරංග ආයාමය අඩු වෙන. එහෙනම් රේඩියෝ තරංග, සූක්ෂම තරංග, සූක්ෂම තරංග, සූක්ෂම රේඩියෝ තරංග, සූක්ෂම තරංග X මෙහෙට යන සංඛ්‍යාතය වැඩි වෙනවා. තරංග ආයාමය අඩු වෙනවා. රේඩියෝ තරංග, සූක්ෂම තරංග X කිරණ වල තමයි දරුවෝ සංඛ්‍යාතය වැඩි වෙන පැත්තට ඒක තරංග ආයාමය අඩු වෙනවා. හරි. එහෙනම් උත්තරේ 4. අන්තරීක්ෂ ජීවන වල තමයි සංඛ්‍යාතය වැඩි වෙන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙනවා හතරවෙනි එක භ්‍රමණයන වස්තුවක අවස්ථිත ගූර්ණය වෙනස් කර හැකි. අවස්ථිත ගූර්ණය රඳා පවතින දරුවෝ ස්කන්ධයක් ස්කන්ධ ව්‍යාප්තියක් මත. ඒ භ්‍රමණයන අක්ෂ වෙනස් කිරීමෙන් අක්ෂ වෙනස් කරනකොට දරුවෝ ස්කන්ධ ව්‍යාප්තිය වෙනස් වෙනවා දරුවෝ හරිනේ. ඒ කියන්නේ දරුවෝ මේ වගේ අක්ෂයක් වටා භ්‍රමණය වෙනවා කියන එක එහෙම වෙනස්කොට ඔය මේ වගේ අක්ෂයක් වටා භ්‍රමණය වෙනවා කියන එක ගන්න අක්ෂය වෙනස් වෙනකොට මෙයා මේ අක්ෂය වටා ස්කන්ධ ව්‍යාප්තියයි මේ අක්ෂය වටා ස්කන්ධ ව්‍යාප්තිය දරුවෝ වෙනස් දරුවෝ ඒක හොඳටම තේරෙනවා ඔයාලට. අර මේ වගේ දණ්ඩක එහෙම කියනවා අපි එහෙම කරගෙන i සමානයි කියනවා දරුවෝ 12 1යි ml වර්ග කියලා. මේ වගේ කැරකෙනවා නම් අපි කියනවා දරුවෝ කෙලවරක් ඔස්සේ අනක්ෂයක් වඩා ප්‍රමාණය වෙනවා i සමානයි 3 1යි ml වර්ග කියලා. ප්‍රමාණක්ෂය වෙනස් වෙනකොට අවශ්‍ය ගුණය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඒක හරිය. අක්ෂය වල ස්කන්ධ ව්‍යාප්තිය වියදී අර ස්කන්ධ ව්‍යාප්තිය වෙනස් වෙනවා. මම මෙහෙම කරගෙනකොට දරුවෝ මගේ අවශ්‍ය ගුණයට වඩා මම මෙහෙම කරගෙනකොට අවශ්‍ය ගුණය වැඩි දරුවෝ. ඒකට හේතුව මොකක්ද? මගේ ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙලා තියෙනවා. හරි. කෝණික ප්‍රවේගය වෙනස් කිරීමෙන් කෝණික ප්‍රවේගයයි අවශ්‍ය ගුණ අතර සම්බන්ධතාවය වෙන්නේ. ඒක අවශ්‍ය කෝණික ගම්‍යතාවය කියන එක බලපාන කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේග සම්බන්ධතාවය අතර උත්තරේ 2. ඒ දෙක එහා බී පමණයි සත්‍ය. පස්වෙනි එක බලන්න දරුවෝ. පස්වෙනි එක සරල අවලම්බයක දිග L හා දෝලන කාලය T අතර සම්බන්ධතාවය දක්වන ප්‍රස්තාරය. සරල අවලම්බයක දිග L හා දෝලන කාලය T අතර සම්බන්ධතාවය දක්වන ප්‍රස්තාරය වන්නේ කියලා අහලා තියෙනවා. හරි. හරි. ඊට පස්සේ සරල අවලම්බයක දිගේල හා දෝලන කාලේ T අතර සම්බන්ධතාවය දක්වන ප්‍රස්ථාරය වන්නේ. ඒතර මේ විදිහට සරල අවලම්බයක් තියෙනවා. මුකේ දිගේල නම් හරි. L ගණිත ගන්න ඕන අවලම්බේ අවලම්බ පට්ටාගේ ගුරුත්ව කේන්ද්‍රයට පාදන තුල. එහෙනම් T සමාන වෙනවා 2π L යට T ගේ වර්ගමූලය. හරි. T අතර සම්බන්ධය. ඒතකොට දැන් T වර්ග සමානයි 4යි π වර්ගයට ජීවතාව L. මේ හරියට y වර්ග සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. x සමානයි බිඳුව වෙනකොට දක්වනවා. y වර්ග සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ මේ මාර්ගයේ L දෙක t ගේ ප්‍රස්ථාරය.
x සමානයි බිඳුවෙන්දී y සමානයි බිඳුවයි. x x දරුවා මේ වගේ ප්‍රස්තාරයෙන් බලන්න. x වලට දාගෙන යනවා නිකන් මේක දින කරන y සමානයි y වර්ග සමානයි 1x වර්ගය කියන එක. x මේ කියලා කියන්නේ නිය දෙයක් නේ. x වලට y x වලට එක දැම්මොත් y සමානයි කියන්නේ 1යි. x වලට දෙක දැම්මොත් x වලට නෙමෙයි x වලට 4 දැම්මොත් x වලට 4 දැම්මොත් y වර්ගයේ 4ක් වෙනවා. y වෙන්නේ xy එක. x වලට 9 දැම්මොත් y කියන්නේ 3යි. x වලට 9 දැම්මොත් y වර්ගය සමානයි. x වලට 4 දැම්මොත් y වර්ග තමයි 4. y කියන්නේ 2යි. x වලට 9 දැම්මොත් y වර්ග තමයි 9. y කියන්නේ 3යි. එයා x ලොකු ප්‍රමාණ වලින් වැඩි වෙද්දී y එච්චර ප්‍රමාණ වලින් වැඩි වෙනවා. එච්චර ප්‍රමාණ වලින් වැඩි වෙන්නේ ඒ ප්‍රස්තාරය කියලා. මෙන්න මේ විදිහට. ඔව් වගේ. මොනවගේ ප්‍රස්තාරයක්. ඇයි ඒ දුන්නේ x ලොකු ප්‍රමාණ වලින් වැඩි වෙනවා. හැබැයි y එච්චර ප්‍රමාණ වලින් වැඩි වෙන්නේ නැහැ. x එකේ ඉඳලා දෙකට යනකොට y x එකේ ඉඳලා හතරට යද්දී y එකේ ඉඳලා දෙකට යනවා. x 4 ඉඳලා 9ට යද්දී y 2 ඉඳලා 3ට යනවා. හරි. ඒ නැත්නම් ඔයාලා සම්මත සමීකරණ ගන්නවා. y වර්ග සමානයි සාකාරී ප්‍රස්තාරය. විචාරණය ඔය වගේ එකක් තියෙනවා. එහෙනම් දරුවෝ අපිට එන්නේ L දෙදිරිය t වර්ග මේ වගේ සම්බන්ධයක් වෙනවා. L දෙදිරිය t ගේ තමයි අහලා තියෙන්නේ. ඒතර වෙන්නේ L දෙදිරිය t ගේ විචාරණය. ඔය වගේ විචාරණයක් වෙන y වර්ග සමානයි mx ආකාරයේ විචාරණයක්. ඒකලේ දෙක දරුවෝ. හයවෙනි MCQ එක බලන්න. හයවෙනි पूर्ण परिमाण उत्क्रमणीय मिलीएम्पियर 5ක් වන ගැලනෝමීටරයක් සමග ආරෝහණ උපදයක් එය ඇම්පියරයක් ලෙස සකස් කර ඇත. 4 ඇම්පියර ධාරාවක් ඇති විට G පාට ගැලනෝමීටර පාටයක 2 මිලිඇම්පියර වේ. මීටරයේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය වන්නේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට ආලා ගන්නවා මීටරයක් තියෙනවා. ඔගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය දරුවෝ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය 5 මිලිඇම්පියර ගැලනෝමීටරයක් සමග ආරෝහණ උපදයක්. මෙන්න මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R කියන තරම උපදයක් ගහලා තියෙනවා. R not කියලා. හරි. R not උපදයක් ඊට පස්සේ 4 ඇම්පියර ධාරාවක් ඇතුළත ගැලනෝමීටර පාඨාංගය 2 මිලිඇම්පියර. හරි. ගැලනෝමීටර පාඨාංගය. එහෙනම් මෙන්න මේක එනවා දරුවෝ 4 ඇම්පියර ධාරාවක්. 4 ඇම්පියර කියන්නේ 4000යි මිලිඇම්පියර ධාරාවක් එනවා. මෙහි 2 මිලිඇම්පියර. ඒ කියන්නේ මේ පැත්තට තියෙනවා 2 මිලිඇම්පියර කීයක්ද? 3998යි මිලිඇම්පියර මේ පාරෙන් යනවා. දරුවෝ ඇමීටරයක් පරාසය වැඩි කරන්නේ. අපි කරන්නේ මොකක්ද? ඇමීටරයක පරාසය වැඩි කරන්න අපි කරන්නේ මෙන්න මේ යමේකේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය මිලිඇම්පියර 5යිනේ. 5 මිලිඇම්පියර. ඒකේ යවන්න පුළුවන් පරිම ධාරාව තමයි 5 මිලිඇම්පියර. ඉතුරු ටික මෙහෙන් යනවා. හරි ඉතුරු ටික මෙහෙන් යනවා. හරි. අර අපිට ඕන නම් එකට හදා ගන්න ඕන නම් පරාසය මිලිඇම්පියර 5ක් මෙහෙන් යවනවා. ඉතිරි ඇම්පියර 999 995 මෙහෙන් යවනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ එහෙම පරාසය වෙනස් කරගෙන තියෙන්නේ. හරිද? මොකක් හරි පරාසයකට ලොකු පරාසයකට අරන් ගිහින් තියෙන්නේ. ඒ ගිහිපු වෙලාවක මෙන්න මේ ඒතකොට මේ වගේ R එක අපිට ප්‍රෝදේට සමාන්තරකටව R නෝට් එකක් දානවා. හරි. මොකද දාලා තියෙන වෙලාවක දරුවෝ එහෙම දාලා තියෙන වෙලාවක මේක කියන්නේ 2 මිලියම්පියර. 5ක් වෙන්නේ 2යි යන්නේ. 2ක් කියන්නේ මේක යනකොට කියන්නේ 3998ක් යනවා දරුවෝ. 3998ක් යනවා. ඒතර ඔයාලගේ අහන්නේ මේ ලයින් එකේ ඒතර මේ වෙලාව වෙන්නේ 4යි ඇම්පියර්. මේක මෙන්න මේක 5යි මිලිඇම්පියර් කියන්නේ මේකේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් වෙනවානේ මෙහෙන් කීයක් ආවද කියලා. හරි. මෙහෙන් කීයක් ආවද කියලා. එහෙනම් මේ වෙලාවේ අපිට ගන්න පුළුවන්. කොහොමද? මෙහෙම ලියන්න පුළුවන්. 2යි මිලිඇම්පියර් දෙක වතාවක් R සමාන 3900 වතාවක් R කොහොමද කියලා. හරි. දැන් නිකමට හිතනවා නම් පූර්ණ පරිමාණ උත්ක්‍රමණයේ අවස්ථාවක හිතන්න. පූර්ණ පරිමාණ උත්ක්‍රමණ අවස්ථාව නම් මේක කියන්නේ කීයක්ද? පූර්ණ පරිමාණ උත්ක්‍රමණ අවස්ථාව නම් මෙහෙන් I ධාරාවක් ආවොත් මෙහෙන් යන්න පුළුවන් කියලා 5 මිලිඇම්පියර්. 5 මිලිඇම්පියර්. ඒතකොට ඉතිරි අයිරින් 5 යන්න ඕන මේ පැත්තෙන් දානවා. R මේකට සමීකරණයක් යන්න පුළුවන් මේක R නෝට් R මේක R නෝට් මෙතනිනුත් මේ මෙහාරා විභවාන්තරය මෙහාරා විභවාන්තරය සමානයි. 5 වතාවක් R සමානයි අයිරින් 5 වතාවක් R නෝට් කියලා. අයිරින් 5 වතාවක් R. ඒ කියන්නේ මේ වෙලාවේ මෙහාරා විභවාන්තරය සමානයි. 5 යන්නේ 5 වතාවක් R එකක පරිවර්තනය කරන්න ඕනේ. මේ පෙරළු උත්තරේ භාවතාවක් කාල සමානයි. මේ කියන්නේ ඒතර අයින එන බලන පරිල ධාරාවනේ ඒ වෙලාවේ මේක පූර්ණ පරිමාණ උත්ක්‍රමණයනේ අයින භාවතාවක්. මෙතන නේද දෙකයි R සමානයි. ඒකෙත් මෙහරා විභාන්තරය සමානයි. දෙකයි R සමානයි. 3998යි R. මේක එක කියලා ගන්නවා. හරි.
දෙක බෙදීම 5 සමානයි. ඊයද 3998යි R නෝට්ට අයදින 5යි R. R නෝට් ඔගේ කැපිලා යනවා. එතන කියනවා 2යි අයදින 10 සමානයි. අනිත් පැත්තට සුළු කරාම 3998 ඒවා පහක් කියලා කියනකොට 3998 ඒවා පහක් කියලා කියන්නේ 2යි 1000 4000 පහක් 20000යිනේ. දෙකේ පහකුත් අඩු වෙනවා. එතකොට එනවා නැත්නම් මේ කෙලින් මෙතනින් කපලා දානවා. අයදින 5 මේක 1යි මෙතෙන්ට 1999. අයදින 5 සමානයි මේක සුළු කරාට පස්සේ 9995. පහෙන් ගුණ කරාම i සමානයි 10000යි මිලි ඇම්පියර්. ඒ කියන්නේ i සමානයි 10යි ඇම්පියර්. ඇම්පියර් 10ක් තමයි මේ ලයින් එකේ ඇම්පියර් 10ක් ආවම තමයි කියලා මෙහි යන කීයක්ද 9995. තේරුණානේ? එහෙනම් පූර්ණ පරිමාණ උත්තරම දාලාව කීයද මේ වෙලාවේ ඇම්පියර් 10යි. ඇම්පියර් 10යි. හරි උත්තරේ දරුවෝ 3. හත්වෙනි එක බලන්න. හත්වෙනි එක බලන්න. මේ MCQ එක මම මතක විදිහට වෙද්දී ළමයි නැහැ. හත්වෙනි එකම තියෙන ළමයිගේ පේපර් එක දාලා නැහැ. මේ ඒකට ආලා එක ස්කිප් කරලා ඊළඟ ඒවා බලාගෙන යන්න හරිනේ. හත්වෙනි වසායති කාමරයේ උෂ්ණත්වය ටීටා ටී කාලය සමග ඒ සමග ටීටා කාලය ටී සමග ඒ වක්‍රයේ ආකාරයට වෙනස් කළ විට එහි නිරපේක්ෂාර්ධාව AH කාලය B සමග කාලය සමග B වක්‍රයේ ආකාරයට වෙනස් වන බව දැනගන්නා ලදී. මේට අදාළව කාමරයකට සාපේක්ෂාර්ධාව හරි. දැන් නිරපේක්ෂාර්ධාව කියන්නේ මොකක්ද? නිරපේක්ෂාර්ධාව AH. නිරපේක්ෂාර්ධාව කියන්නේ වාතයේ ජල වාෂ්ප ඝනත්වය. වාතයේ ජල වාෂ්ප ඝනත්වය තමයි නිරපේක්ෂාර්ධාව කියන්නේ. ඒ කියන්නේ වාතයේ ඒකීය පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය තමයි අපි කියන්නේ මව් කියලාද නිරපේක්ෂ ආර්ධාව කියලා. වාතයේ ඒකීය පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය තමයි නිරපේක්ෂ ආර්ධාව. ඒකීය පරිමාවක ජල වාෂ්ප ස්කන්ධය. සාපේක්ෂාර්ධාව කියන්නේ RH සමානයි රෝ බෙදීම රෝ s වැඩි කිරීම 100%. ඒ කියන්නේ ඒකීය පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය බෙදන්න ඕන ඒකීය පරිමාවක තබාගත හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධයෙන් වැඩි කරන්න ඕන 100%. තව ඔක RH ලියන්න පුළුවන් සාපේක්ෂාර්ධාව ලියන්න පුළුවන්. P බෙදීම PS වැඩි කිරීම 100%. ඒ කියන්නේ වාෂ්ප පීඩනය බෙදීම සන්තුෂ්ත වාෂ්ප පීඩනය වැඩි කිරීම 100%. මොකද ඝනත්වය පීඩනය අතර තියෙන අනුලෝමාකාරයේ සම්බන්ධයක්. හරි. ඊට පස්සේ තව ඔක ලියන්න පුළුවන් RH සමානයි. හවුද? M බෙදීම ms වැඩි කිරීම 100%. ඒ කියන්නේ ඒකේ පරිමාවක තිබෙන ජල වාෂ්ප ස්කන්ධය බෙදන්න. තබාගත උපරිම ජල වාෂ්ප ස්කන්ධය වැඩි කරන්න 100%. තවම ලියන්න පුළුවන් දරුවා RH සමානයි. PS තුෂාර බෙදන්න PS කාමර වැඩි කිරීම 100%. ඒ කියන්නේ දරුවා කාමර උෂ්ණත්වයේදී අසන්තෘප්ත වාෂ්ප පීඩනය තුෂාරංකයේදී සන්තෘප්ත වාෂ්ප පීඩනයට සමානයි දරුවෝ. ඒතකොට අපිට ඒකත් කියන්න පුළුවන් වුණා. PS තුෂාරංකයේදී සන්තෘප්ත වාෂ්ප පීඩනය කාමර උෂ්ණත්වයේදී සන්තෘප්ත වාෂ්ප පීඩනය. ඔය සාපේක්ෂාර්ථතාව සහ නිරපේක්ෂාර්ථතාව සඳහා අනුමත සම්මතාරි අනිවාර්යයෙන්ම අපේ ඔළුවේ තියෙන්න ඕන දරුවෝ. තේරුණානේ? හරි. ඊට පස්සේ වාර්ත තියෙනවා වසායන කාමරයේ උෂ්ණත්වය ඊට කාලෙදී. මේක ටිකක් අපි ප්‍රස්තාරය හදලා බලමු. හරි. මේ විදිහට. ඔන්නදරෝ උෂ්ණත්වය අඩු වෙනවා උෂ්ණත්වය නියතයි උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වෙලාවට නිරපේක්ෂාර්ථතාව කියන්නේ නිරපේක්ෂාර්ථතාව වෙනස් වෙන්නේ නැහැ. නිරපේක්ෂාර්ථතාව අඩු වෙනවා නිරපේක්ෂාර්ථතාව වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔය එකක් තියෙන AH කාලයත් එක්ක data. හරි. දැන් අපි තර්කේ දාමු මෙන්න මේ සූත්‍රය ගත්තා නම් ටිකක් AC වගේ තේරෙනවා RH සමානයි රෝ බෙදීම රෝ s වැඩි කිරීම 100%. රෝ කියන්නේ වාෂ්ප ඝනත්වය ඕකෝණම් සමානයි කාටද? AH නිරපේක්ෂාර්ථතාවය. වාතයේ ජල වාෂ්ප ඝනත්වය කියන්නේ නිරපේක්ෂාර්ථතාවට සමානයි. රෝ s වැඩි කිරීම 100%. හරි. ඔය සම්බන්ධයෙන් බලමු ආරම්භයේදී උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙද්දී මෙන්න මේ කලාපේ දාන උෂ්ණත්වය අඩු වෙද්දී මෙතන මොකද නිරපේක්ෂාර්ථතාව වෙනස් වෙලා නැහැ. උෂ්ණත්වය අඩු වෙද්දී නිරපේක්ෂාර්ථතාව වෙනස් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මෙන්න මෙහා වෙනස් වෙලා නැහැ. හරිනේ? උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. නිරපේක්ෂාර්ථතාව වෙනස් වෙලා නැහැ. එහෙනම් උෂ්ණත්වය අඩු වෙනකොට ඔයාලා දැනගන්න ඕනේ ඒකීය පරිමාණක තබාගත හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙද්දී ඒකීය පරිමාණක තබාගත හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා නිරපේක්ෂ ආර්ද්‍රතාව වෙනස් වෙලා නැහැ. හැබැයි ඔයාලා දන්නවා මේක වෙනස් වුනේ නැතුණාට
ඒකේ පරිමාවක් තියාගන්න ප්‍රෝප්‍රියම ජල වාෂ්ප ස්කන්ධ සංතෘප්ත වාෂ්ප ඝනත්වය අඩු වෙනවා. වැඩි උෂ්ණත්වයක් වෙනකොට ඒකේ පරිමාවක් තියාගන්න ප්‍රෝප්‍රියම වාෂ්ප ඝනත්වය අඩු වෙනවා. මේක අඩු වෙනවා කියන්නේ මේක මොකද වෙන්න ඕනේ නම් ඒ කලාපේ වැඩි වෙනවා. ඒ කලාපේ නිරපේක්ෂතාවය වැඩි වෙන්නේ නැහැ. අප්‍රයාස වෙන්නේ නැහැ. නමුත් සංතෘප්ත වාෂ්ප ඝනත්වය අඩු වෙනවා. නිසා සාපේක්ෂතාවය වෙන්න ඕනේ. වැඩි වෙන්න ඕනේ. සාපේක්ෂතාවය වැඩි වෙනවා. එහෙනම් ඔය පළවෙනි කලාපයට දාලා බලමු. ආලයට දිව RH ගත්තොත් ඇත්තටම සාපේක්ෂතාවය මොකද වෙන්න ඕනේ? සාපේක්ෂතාවය වැඩි වෙන්න ඕන. වගේ වෙන්න ඕන. ඊළඟ කලාපය දරුවෝ උෂ්ණත්වය නියතයි. උෂ්ණත්වය නියත නම් පළවෙනි කලාපයට දාලා මම ලිව්වේ. දෙවෙනි කලාපයට දාලා වයින් දිවුත් RH සමානයි. මේක අඩු වෙනවා මේක වැඩි වෙනවා. දෙවෙනි කලාපයට දාලා බලුවොත් AH OS වැඩි කිරීම 100 උෂ්ණත්වය නියතයි දෙවෙනි කලාපේ. මේ උෂ්ණත්වය නියතයි. උෂ්ණත්වය නියත නම් මේ වෙලාවේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. සංතෘප්ත වාෂ්ප ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි නිරපේක්ෂතාවය අඩු වෙනවා. නිරපේක්ෂතාවය අඩු වෙනවා කියන්නේ. නිරපේක්ෂතාවය අඩු වෙනවා කියන්නේ. දරුවෝද වෙන මේක අඩු වෙනවා. මේක අඩු වෙනවා කියන්නේ සාපේක්ෂතාවය මොකද වෙන්නේ? මේක අඩු වෙනවා. සාපේක්ෂතාවය අඩු වෙනවා. සාපේක්ෂතාවය ඔය විදිහට අඩු වෙන්න ඕන පළවෙනි කලාපේ දෙවෙනි කලාපේ සාපේක්ෂතාවය උම අඩු වෙනවා. තුන්වෙනි කලාපේ ගත්තට පස්සේ දරුවෝ තුන්වෙනි කලාපේ ගන්නවා. තුන්වෙනි කලාපේ ගත්තට පස්සේ ඒකෙත් මම RH සමානයි. AH OS වැඩි කිරීම CNC කියලා ගත්තා කියලා. තුන්වෙනි කලාපේ ගත්තට පස්සේ උෂ්ණත්වය වැඩි වෙලා නිරපේක්ෂතාව නියතයි. උෂ්ණත්වය වැඩි වෙලා නිරපේක්ෂතාව නියතයි. නිරපේක්ෂතාව නියතයි කියන්නේ කරුව. AH නියතයි. හරි AH නියතයි. ඊට පස්සේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ දරුවෝ මොනවද වෙන්නේ? මෙන්න මෙයා වැඩි වෙනවා. ඒකේ පරිමාණ තියන්න පුළුවන් ප්‍රේම ගන්න වැඩි වෙනවා. එයා වැඩි වෙනකොට මෙයා මොකද වෙන්නේ? අඩු වෙනවා. කියන්නේ මෙයා තවදුරටත් මොකද වෙන්නේ? අඩු වෙනවා. තවදුරටත් අඩු වෙනවා. පිළිතුර දෙක දෙවනම් හරියට පැහැදිලි කිරීමක් වෙන කීයේ තුම තාම බලන්න හොඳට පුතාගන්න. සාපේක්ෂතාවය උෂ්ණත්වය වෙනස් වෙනකොට නිරපේක්ෂතාවය විචලන දීලා බලන සාපේක්ෂතාවය විචලන තේරුම් ගන්න ඕන වගේ පොඩි දේවල් තියෙන්නේ. හරියට මම රීජන් තුනට දාලා කලාප තුනට දාලා වෙනම තරක් කිරීම කරේ. හරි. අටවෙනි එක බලන්න. අටවෙනි එක ශබ්ද විකාශන යන්ත්‍රයකින් පිටවන හඬක තීව්‍රතාවය 100ට ශබ්ද විකාශන යන්ත්‍රයෙන් පිටවන හඬක තීව්‍රතාව 100කින් වැඩි කරගන්න. ඒ තීව්‍රතාව මට්ටම වැඩි වෙනවා. 100කින් වැඩි කරනවා කියන්නේ දරුවෝ දෙගුණයකින් වැඩි කරනවා. 100කින් වැඩි කරලා ඒ තීව්‍රතාව මට්ටම වැඩි වෙනවා. එහෙනම් දෙගුණයකින් වැඩි කරනවා. හරි. දෙගුණයකින් වැඩි කරනවා කියලා කියන්නේ එන අපිට දැන් බලන්න බීටා 2 රින බීටා 1 සමානයි 10යි ලඝු 10යි පාදයට 2යි වෙද්දී ආයි එහෙනම් පහලින් ආදෙන ඒ තීව්‍රතාව මට්ටමේ වැඩි සමානයි කොහොමද? ලඝු 10 පාදයට 2 10 මේ 10 දැන් බීටා 2 රින් බීටා 1 මොනවද උත්තරේ? හරි උත්තරේ නේදලු පහ උත්තරේ පහ හරි උත්තරේ පහ ඊට පස්සේ 9 වෙනි එක ලෝහ පෘෂ්ඨයක් මත විද්‍යුත් චුම්බක තරංග පතනය වගේ ප්‍රකාශනය කරන මුත්තේ. ඔක මම උත්තරේ 3 දීලා ඇත්තේ. ඔකත් මේ දරුවෝ මේ දැන් 7 වෙනි එකක් නැහැ කියලා කට්ටියට 9 වෙනි එකක් නැහැ නම් ඒ දෙක කරන වෙන MCQ දෙයක් තියෙනවා. හරිනේ. ඒතකොට 9 වෙනි එකේ පාර්ශ්වය සම්බන්ධ ප්‍රශ්නයක්. ඔක උත්තරේ මම 3 දීලා ඇත්තේ මේ අපේ ගුඩ් පේපර් ළමයි ඉතින් මම උත්තරේ 5යි නේද? ඕකේ. මාකින් එකේ හරියට දීලා ඇති. මේ විදිහට දරුවෝ ඔයාලා දන්නවා. මෙන්න මේ විදිහට ලෝහමය පෘෂ්ඨයක් මතට ආලෝක කිරණ පතනය වුණාට පස්සේ චුම්බක ආලෝකය වගේ විද්‍යුත් චුම්බක තරංගයක් පතන වුණාට පස්සේ ඉලෙක්ට්‍රෝනික අක්තිමේ සංසිද්ධියට තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියලා. ප්‍රකාශ විද්‍යුත් ආචරණය. හරි. ඒතර ප්‍රකාශ විද්‍යුත් ආචරණය වෙනකොට ඉලෙක්ට්‍රෝනික අක්තිමේ සංසිද්ධිය ප්‍රකාශ විද්‍යුත් ආචරණය මේක තියෙන කාර්යය කියලා. ඉලෙක්ට්‍රෝනික අවශ්‍යම ශක්තිය. චාලක ශක්තිය කියන්නේ මෙයාගේ ශක්තියම ඉස්පෙක් ශක්තියක් තරම් ඉන්නේ ඉලෙක්ට්‍රෝනික වාස්තවයට අවශ්‍යම ශක්තිය ශයි කියලා. එහෙනම් මේකෙන් එළියට පයින් එකාගේ චාලක ශක්තිය කියනවා. ඊට සමානයි. HF වෙන ෂයි කියලා. හරි. HF වෙන ෂයි කියලා. මේකේ සංඛ්‍යාත දෙකේ චාලක ශක්තිය ප්‍රස්තාරයක් වයි සමානයි. මෙන් ස්ක්‍රීන දී ආකාරයේ ප්‍රස්තාරයක් කියන්නේ මේ වගේ එකක් දෙන්න එකේ ප්‍රස්තාරයක් ඊපස්සේ මොනවා වගේ එකක් කියන්නේ. හරි. එතකොට ඔයාලා තේරුම් ගන්න ෂයි වැඩි වෙනකොට මේක වැඩි වෙනකොට ಈ අන්තර්කණ්ඩය පුතේ මේ කැපෙන තැන තමයි ෂයි කියන්නේ. හරි. ෂයි වැඩි වෙනවා කියන්නේ අන්තර්කණ්ඩය වැඩි වෙනවා. ඔයාලා ප්‍රස්තාර දෙන්නේ වගේ එකක්. ඊට පස්සේ දැන් කාර්යශක්තිය ඉහළ ලෝහයක්. කාර්යශක්තිය ඉහළ ලෝහයක්. මේක දැන් ෂයි 1 නම් කාර්යශක්තිය ඉහළයි කියන්නේ ෂයි 1 වලට ෂයි 2 වැඩි වෙනවා. මෙන්න මේ වගේ එකක් එනවා. ඔයගේ ප්‍රස්තාරයක් තමයි. උත්තරේ දරුවෝ 5 එනවා. එනවා කියලා දීලා ඉතින් 5 එනවා. 10 වෙනි එක බලන්න.
කාම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31ක් වන දිනයක පරිසරයේ එල්ලාදී ඉහළ උෂ්ණත්ව ඉහළ වස්තුවක් 61 සිට 60 දක්වා සෙල්සියස් අංශක 61 සිට 60 දක්වා සිසිල් වීමට තත්පර 3ක් ගත වෙනවා. සෙල්සියස් අංශක 46 සිට 45 දක්වා සිසිල් වීමට ගත වන කාලය ආසන්න වශයෙන් 61 ඉඳලා 60 දක්වා. ඔයාලා දන්නවා නිව්ටන්ගේ සිසිලන නියමයට අනුව dq බැඳීම dt සමානයි EA θ ඍණ θ r. පද්ද වස්තුවකින් තාපය වීම හානි වෙනකොට වස්තු උෂ්ණත්වය D නම් බාහිර පරිසර උෂ්ණත්වය D r නම් ඔක තාපහානි වීමේ ශීඝ්‍රතාවය ගන්න පුළුවන් dq වල dt සමානයි EA θ ඍණ θ r. මොන හරි ක්‍රමයකින් තාපය හානි වෙනකොට මේ පද්ධතිය උෂ්ණත්වයත් අඩු වෙනවා. උෂ්ණත්ව අඩු වීම පදනම් කරගෙන තදරෝ පිළියම් පුළුවන් q සමානයි mc delta θ. ඔක dq බෙදීම dt දාන්න පුළුවන් mc dt යට dt කියලා. තාපහානි වීමේ ශීඝ්‍රතාව පිට මේ විදිහට ලියන්නත් පුළුවන් මේ විදිහට ලියන්නත් පුළුවන්. සංවහනයෙන් පද්ධතියෙන් තාපය හානි වෙනකොට තාපහානි වීමේ ශීඝ්‍රතාව මේ ආකාරයට ලියන්න පුළුවන්. ඒ වගේම තමයි තාපය හානි වෙන පද්ධතිය උෂ්ණත්වය අඩු වෙනවනේ උෂ්ණත්වය අඩු වීම පදනම් කරගෙන ලියන්න පුළුවන්. තව ආකාරයකට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් තාපහානි වීමේ ශීඝ්‍රතාව. ওই දෙක සමාන කරාට පස්සේ mc dt යට dt සමාන එකට දරුවොත් ea θ ඍණ θ r. ඔතන m නියතයි c නියතයි e නියතයි a නියතයි dt යට dt අනුලෝම සමානුපාතය කාටද θ ඍණ θ r. ඒ කියන්නේ සිසිලන ශීඝ්‍රතාව අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි දරුවෝ. හරි. එතකොට ඇත්තටම මේ වස්තුව T1 මේක තාපය හානි වෙනකොට T1 ඉඳලා T2 උෂ්ණත්වයකට අඩු වුණා කියලා ගත්තොත් අපි දරුවෝ අරගන්න වෙන්නේ මේක T කාලයකදී වුණා නම් අපිට ලියන්න වෙන්නේ සිසිලන ශීඝ්‍රතාව කියන්නේ T1 වෙන T2 යට T උෂ්ණත්වයට බෙදන්න ගත කාලේ. ඕක අනුලෝම සමානුපාතිකයි. T කියලා කියන්නේ මේ ඇවිල්ලා මේ නිව්ටන්ගේ සිසිලන නියමය අපි අර්ථයක් වශයෙන් කිසිම මොහොතක් සඳහන්. නමුත් අපි මේක භාවිතා කරන්නේ කිසිම කාල පරාසයකට. එතකොට දරුවෝ උෂ්ණත්ව පරාසයක් සඳහා භාවිතා කරනවා. ඒකට වස්තුව බැලුව උෂ්ණත්වය විදිහට ඊට කියලා ගත්තට වස්තුව බැලුව උෂ්ණත්වය විදිහට අපි සලකන්නේ නැද්ද? ඊට කියලා කියන්නේ කිසියම් මොහොතක උෂ්ණත්වයෙන් මේක උත්පන්න කරලා කිසියම් මොහොතකට අපිට මේක භාවිතා කරන්නේ තාපය හානිය කිසියම් පරාසයක් T1 ඉඳලා T2 දක්වා උෂ්ණත්ව පරාසයක්. ඒ වගේ වෙලාවකට වස්තුව බැලුව උෂ්ණත්වය විදිහට ගන්න T1 ඉඳලා T2 දක්වා අඩු වුණා නම් T1 දන්න T2 බෙදීම 2යි. T1 දන්න T2 බෙදීම 2යි. ඍණ T මොනවා වගේ ඔය සම්බන්ධය තමයි දාන්න තියෙන්නේ. හරි. එහෙනම් කියලා දෙනවා 61 සිට 60 දක්වා සිසිල් වීම තත්පර 3ක් ගත වෙයි. එහෙනම් 61 ඍණ 67 3 සමානුපාතිකයි. 61 ධන 60 බෙදීම 2 ඍණ 31. හරි. ඊට පස්සේ ඔයාලගෙන් අහලා තියෙන්නේ 46 සිට 45 දක්වා සිසිල් වීම කරන කාලය. 46 ඍණ 45 බෙදීම t කියලා ඉදමු. සමානුපාතිකය 46 ධන 45 බෙදීම 2 ඍණ 31. ඊට අරගෙන බාහිර පරිසර උෂ්ණත්වය දෙක බෙදලා දාන්න. 60කින් 60ක් ගියාට පස්සේ දරු වෙනවා. එකක් බෙදීම 3 46 p බෙදීම 3ක් කියන්නේ මෙතන. සමාන අනිත් පැත්ත යනවා. 61 61 cc එකයි. හතර එනවා 61 61 cc එකයි. 62ක් ගියානවා 50. cc එක දෙකෙන් බෙදුවට පස්සේ 60.5 60.5 60.5 මෙතන 45.5 31. T බෙදීම 3 සමානයි වෙනකොට උත්තර ඉස්සර කරලා පස්සේ 29.5 බෙදන්න 29.5 31යි 41යි 4.5 29.5 හරි. ඒතර උත්තරේ ආසන්න වශයෙන් ගන්න T සමානයි ආසන්න වශයෙන් තත්පර 6ක් වගේ තත්පර 6ක් වගේ උත්තරේ දෙක දරු උත්තරේ දෙකයි. හරි. ඊට පස්සේ ඊළඟ ගානවල තියෙන 11 වෙනි එක මෙන්න මේ තියරි එක මතක තියාගන්න හොඳට. හරි වැදගත්. හරි. දුන නියතයේ කේවල සර්වසම දුන තුනක් භාවිතයෙන් පහත දක්වන පද්ධතිය සාදා ඇත. මේ පද්ධතිය සෙන්ටිමීටර් 10ක දුරක් සම්පීඩනය කිරීමෙන් කිලෝග්‍රෑම් 5ක වස්තුවක් 2 මිශ්‍රණයක ප්‍රවේගයෙන් ප්‍රතික්‍රියා කිරීමට හැකි නම් කේහි අගය වන්නේ. හරි. මේ විදිහට සෙට් එකක් තියෙනවා. ඒ දුරු පද්ධතියක් තියෙනවා. දුරු පද්ධතියක්. හරි. K තියෙන්නේ. මේක K. හරි. ඔන්න ඔයගේ. එතකොට මේ දුරු පද්ධතිය ගත්තම
දරු සමාන්තරගත දුරුපත්දී ගණන් සමාන්තරගත නම් මතක තියාගන්න දුරු නියත එකතු වෙනවා. ශ්‍රේණිගත නම් දරු මොකද කරන්නේ? යට කී දාන්නේ. නම් මේක සමග දුරුනේ දුරු නියතය හොයාගන්න පුළුවන් මට. කොහොමද මේ කේකේ මේ දෙන්නගේ සමගිය සමාන්තරගතයෙන් එකතු වෙන දෙකයි. උඩ දරු ශ්‍රේණිගතයනේ. ශ්‍රේණිගත නම් මේ විදිහට ගන්න. යට කී ඩෑෂ් සමානයි. යට කී දාන්න යට දෙකයි. ඔන්න ඔය විදිහට තමයි ගන්න. හරි. ශ්‍රේණිගත දුරු පද්ධතියක නම් මතක තියාගන්න දැන් මෙහෙම තියෙනවා නම් දුරු මේක K1 K2 K3 නම් මේක සමග දුන්නේ දුරු නියතය ආයතන K කියලා මේ එසෙම් දනාගෙන දාන්න පුළුවන් තනි දුන්නේ දුරු නියතය එයාට K සමානයි එයාට K1 ධන එයාට K2 ධන එයාට K3 කියලා අරගන්න එහෙනම් මේකෙත් දරුවෝ මේක ශ්‍රේණිගත නම් මේ දෙකයි මේකේ මේ දෙක සමාන්තරගත එකේ දෙකයි ඌට සම්පූර්ණයෙන්ම මේක ශ්‍රේණිගතයි හරි එහෙනම් මේක ගන්න අර එයාට K දැන් මුලිතේ වෙදීමයි කියලා දෙකයි K බෙදීම 3යි දරුවෝ. දෙකයි K වෙන් කරන්නේ K වලින් දෙකයි K වර්ගයේ දෙකයි K දාන K කියන්නේ 3යි K. ඒතකොට දෙකයි K බෙදීම 3ක් එන්නේ. හරි. මෙම පද්ධතිය සෙන්ටිමීටර් 10ක දුරක් සම්පීඩනය කිරීමෙන් කිලෝග්‍රෑම් 5ක වස්තුවක් දෙකයි මිශ්‍රණික ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කිරීමට හැකි නම් K ගේ අගය වායි. එහෙනම් මේක සම්පීඩනය කරනවද සෙන්ටිමීටර් කීයක දුරක්ද? 10ක දුරක්. අර මේ ට්විට් එක මෙන්න මේ විදිහට සම්පීඩනය කරනවා සෙන්ටිමීටර් කීයක්ද? සෙන්ටිමීටර් 10ක දුරක්. ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කිරීමට හැකි නම් K යගේ වන්නේ නැහැ. එහෙනම් මේක සම්පීඩනය කරලා මේක නිදහස් කරාට පස්සේ ඒ සම්පීඩනය වෙන ආකාරයට තියෙන ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය ටික සම්පූර්ණයෙන්ම කවුරු බවටපත් වෙන්නේ? චාලක ශක්තිය බවටපත් වෙනවා. හරි ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය ටික චාලක ශක්තිය බවටපත් වෙනවා. එහෙනම් භාගයයි MP වර්ග සමානයි. එතකොට දෙකින් එකයි K වෙනකොට තියෙන්නේ 2යි K බෙදීම 3යි x වර්ගයක් වෙනවා. හරි. දෙකෙන් එකයි m කියන්නේ 5යි b කියන්නේ 2 වර්ගය. සමාන දෙකෙන් එකයි k කියලා කියන්නේ 2යි k බෙදීම 3යි x කියලා කියන්නේ 0.2 වර්ගද සෙන්ටිමීටර 10යි 0.2 වර්ග මේ භාගයට මේ භාගය කැපිලා යනවා එතන දෙකකට එතන දෙකක් කැපිලා යනවා 10ක් එනවා 30ක් එනවා මේ තුනත් මේ තමයි 30ක් එනවා සාමාන්‍ය k වැඩි කිරීම 0.01ක් එනවා k සමානයි එතකොට 3000 n රින එකක් එනවා මේ දශම 100 බෙදීම 100ක් බෙදනකොට 3000 n රින එකක් එනවා ඒ වෙලාවේ මේ වගේ දැනක කරන්න සමග දුරු නියතය හොයාගන්න. මේ සෙට් එක වෙනුවට දාන්න පුළුවන් තනි දුන්න හොයාගන්න. හරිද? එහෙනම් මේ දෙක සමාන්තරගත නිසා එකතු වුණා. ඒන එක අමුල ශ්‍රේණිගත නිසා මුද්‍ය වෙදීම අයික්‍ය දක්වනවා. හරි. කොහොම හොයාගෙන භාගයක් k වර්ග සමාන්තරලා භාගයක් m වර්ග කොට ඔය විදිහට අපිට k හොයාගන්න පුළුවන්. k කියනවා 3000 වෙනවා. හරි. හරි. ඒතකොට 12 වෙනි එක බලන්න. අංශුවක් නිශ්චිත ලක්ෂයක් කොට සරලනුවත් දෙල්නිකේදී ඒ සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රකාශ එම ලක්ෂයේ සිට විස්ථාපනයේ ශුන්‍ය වන අවස්ථාවේදී ත්වරණය ශුන්‍යයි. හරිද දරුවෝ? ඒ සමානයි. පරිණාමයක වර්ග x සමානවර්ති ජල දෙක ත්වරණය කරන තියෙන සමීකරණය x සමානයි බිඳුව වෙනකොට ඒ සමානම වෙන්නේ බිඳුව. ඒක හරි. ප්‍රවේගයේ උපරිම මොහොතේදී ත්වරණයද උපරිම වේ. ප්‍රවේගයේ උපරිම වෙන දරුවෝ ප්‍රවේගයේ උපරිම දෝලන කේන්ද්‍රයේදී දෝලන කේන්ද්‍රයේ විස්ථාපනය බිඳුවයි. ඒක ත්වරණය බිඳුවයි. b එක වැරදි. හරි. ප්‍රවේගයේ උපරිම වෙන දෝලන කේන්ද්‍රයේදී ප්‍රවේගයේ උපරිම දාන ත්වරණය බිඳුවයි. වැරදි. ප්‍රවේග උපරිම දෝලන කේන්ද්‍රයේදී එතන ස්ථාපනය බිඳුව. ස්ථාපනය බිඳුවයි කියන්නේ ත්වරණය මොකද වෙන්නේ? බිඳුවක් වෙනවා. ස්ථාපනයේ උපරිම අවස්ථාවේදී විභව ශක්තිය උපරිම වේ. හරි. දැන් අපි මෙන්න වගේ දුන්නා වගේ ගත්තොත් උපරිම ස්ථාපනය වෙලා මේ ආගේ ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය උපරිමයි දක්වා හරි. එහෙනම් විභව ශක්තිය උපරිම වේ. C හරි. A හරි. C හරි. ඊට පස්සේ 13 වෙනි බලන්න. 13 අංශුවක් නිශ්චිත ලක්ෂයක් sorry 60 rpm වලින් භ්‍රමණය වන රෝදයකට 3.5 r radius දෙකක ත්වරණයක් තත්පර දෙකකදී ලබා දෙමින් භ්‍රමණය කරවයි. එයට ලබා දුන් ශක්තිය ජූල් 6000ක් වේ. 600ක් වේ. රෝදයේ අවස්ථිත ගුණය AGM වර්ග වලින්. එන 60 rpm වලින් භ්‍රමණය වෙනවා. 60 rpm කියන්නේ ඔක rps කරගන්න. rpm බෙදන්න 60න් rps කරගන්න. විස්තුවට වට කියන එක තත්පරයට වට කරන්න 60න් බෙදන්න. 1යි rps කොහොම අරගෙන ඔමෙගා සමානයි මේකට. 2π f දරුවෝ. 2යි π වතාවක් f කියන 1යි rps මේ ප්‍රවණ ශීඝ්‍රතාවට ආදේශ කරද්දී අනිවාර්යයෙන්ම rps වලින් ආදේශ කරන්න ඕන. මේක ඔයද්දී. මේක සමානයි. 2πr රේඩි s1 එකයි. හරි. 3r රේඩියස් එකේ ත්වරණයක් තත්පර දෙකකදී ලබා දෙන්නේ ප්‍රවණය කරලා. ඒක ලබා දෙන ශක්තිය ජූල් 6000ක්. හරි. ජූල් 6000ක් වේ. හරි. ඊට පස්සේ ඕකේ. එහෙනම් දරුවෝ දැන් ලබා දෙන ශක්තිය හරි.
මේකේ ওই ශක්තිය කවුරු බවටද දෙන්නේ? චාලක ශක්තිය බවටපත් වෙනවා. එහෙනම් අපිට අවසාන කෝණික ප්‍රවේගය හොයාගන්න. මේක සමානයි කොටන ඇලන් පටිය දාන්න. ඔමේගා කියන්නේ අවසාන කෝණික ප්‍රවේගය දන්නේ නැහැ. ඔමේගා කියන්නේ 2π. දාන්න. ඇල්ෆා කියන්නේ 3i r රේඩියස් දාන්න. 3i π දෙක. 3i π වතාවක්. t කියන්නේ කාලය තත්වල දෙකක් දීලා. ඒ කියන්නේ ඔමේගා සමානද? ඒක 2යි π 3යි π 3 වල 6 6 8යි. 8යි පයි එකක්. 8යි පයි r රේඩි ස්පීඩ් එකක් කියන. එහෙනම් දරුවෝ ek සමානයි වාගේ mv වර්ගය. w සමානයි කාට ek. අපි කරපු කාර්ය සමානයි චාලක ශක්තියට. එහෙනම් කරපු කාර්යය කියන්නේ සපයපු ශක්තිය u6000 සමානයි. 600 සමානයි. දෙන්නේ එකයි. මේක i ඔමේගා වර්ගය. i ඔමේගා වර්ගය. චාලක ශක්තිය i ඔමේගා වර්ගය. හරි. ඒ කියන්නේ එකයි i ඔමේගා වර්ගය. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් දෙකෙන් එකයි i කියලා කියන්නේ i ඔමේගා වර්ග කියලා කියන්නේ 8යි පයි වල වර්ගය. තවත් 8යි පයි වල වර්ගය. 8යි පයි වල වර්ගය. හරි. ඊට පස්සේ අටයි පයි වල වර්ගය. හරි. ඔතනින් ගන්න පුළුවන් ඊට පස්සේ 600ක් මෙතන 1200ක් වෙනවා. 1200 සමානයි i වතාවක් 8යි පයි කියලා කියන්නේ දරුවෝ පයි වර්ග 10 කියලා ගන්න. 8 වැඩි කිරීම 10යි. හරි. එතන බිඳුවක් යනවා i සමානයි 120 වෙනි වට කියන්නේ 120 වෙනි වට. 60 rpm වලින් ප්‍රවණය රෝධය 3 තප්පර දෙකකින් ප්‍රවණය ලබන ශක්තිය දුර. ඒ අවශ්‍ය දුර kg m වර්ග. බලමු මේකේ සුළු කිරීම කොහේ හරි කියලා 8යි පරිවර්තය. දෙකෙන් එකයි 600යි 8යි පරිවර්තය. තයාර කිව්වේ ප්‍රවණය රෝධය. ආපෙදී ස්පීඩ් දෙක තොරක් තප්පර දෙකක් තමයි kg වල පරිවර්තන 10යි. ඒකට ආපතන 64ක් තින්නේ. 64 64ක් කියන්නේ ඒකට ඔකනේ i සමානයි වෙනවා 8න් ගැපුවොත් 15 බෙදීම 8ක් කියනවා. i සමානයි වෙනවා 1.7යි 8යි 60ට 8යි 1.8යි 8ක් වගේ. හරි 1.8යි 8ක් වගේ ඉන්නවා. 1.8යි 8ක් වගේ. ඒකට ඔක ආසන්න වෙන්නේ උත්තරේ තියෙන 1.8කුත් තියෙන උත්තරේනේ. 1.8කුත් 1.9ක් කියන්නේ. සියයට 8 වරක් 15. 64ට 8 වරක් 8. 15 වෙනි මටක් කියලා කියන්නේ 8ක්. 70ට 8 වරක් 8යි 8යි 6යි 8ට 8යි. 8යි 7ක් වගේ. 8ක් වගේ තමයි. ඒ දෙවෙනි එකනේ මේ තොර ගන්න වෙන්නේ අපිට. නැමු තයාර බේස් 2π 2π එක ගත්තා. 2π 3π එනවා. 10π දෙකෙන් එකයි ඔමේගා වර්ගයේ 500යි 500 ගන්න දෙකෙන් එකයි 5π වර්ගයේ 64 පයි වර්ගයේ 10යි 700යි බිඳුව බිඳුවයි කොහොම තමයි 1.8ක් වගේ එන දරුවෝ හරි. කැදශම 8ක් වගේ තමයි උත්තරේ එන්නේ. ඒ සාමාන්‍ය කැදශමට තමයි අපිට ඕකේ උත්තරේ අරගන්න වෙන්නේ. හරි. ඊට පස්සේ 14 වෙනි එක බලන්න. තුන්වෙනි උත්තරේ තමයි. තුන්වෙනි උත්තරේ ගන්න. පළවෙනි උත්තරේ නෙමෙයි තුන්වෙනි උත්තරේ තමයි ගන්න. හරි. ඒක වෙනසක් වෙනවා. පළවෙනි උත්තරේ දීලා. හරි. ජලවීකරයක් සම්පීර්ණ තුලාවක්වත් තබා ඇත. කුඩා ගෝලයක් සැහැල්ලු තන්තුකින් දුරුතරාදිය කෙල්ලා ඇත. ආරම්භයේදී ගෝලය ජලයෙන් පිටද ඇති විට දුරුතරාදිය 10 නිව්ටන් සම්පීර්ණ තුලාව සෙන්ටිමීටර් පාඨාංකයක් දක්වයි. සම්පූර්ණයෙන්ම ගෝලය ජලයෙන් ගිලූ විට පසු දුරුතරාදී පාඨාංකය 7 නිව්ටන්
දුරුතරාදී වටහටන කම්පියුටර් තුල ආවේ පාඨාංගය ගණනය කිරීමට අපට අවශ්‍ය භෞතික විද්‍යා නියම. මෙන්න මේ විදිහට දරුවෝ මේ වගේ එකක ඔක ගිල්ලලා තියනවා නම් එහෙම මේකේ ගිල්ලලා තියනවා නම් දරුවෝ මේක ගිල්ලුවට පස්සේ අමතර දේ වෙන එකම දේ මතක තියාගන්න. වස්තුව මත මෙයා මගේ උරුකුතර හොම්බලයක් ඇති වෙනවා. මෙයා මගේ වස්තුව එහෙම ඊට සමාන යටි උත්තර හොම්බලයක්. ඔය දුරුතරාදී පාඨාංගය වැඩි වෙන්නේ මෙන්න මේ බලයට සමාන බලයකින්. හරිද? මෙන්න මේකේ ක්‍රියාත්මක වෙන t කියන එක මේකේ ක්‍රියාත්මක වෙන t කියන එක මෙයා දරුවෝ මේ තුනම බල තුනම මේ වස්තුව මත බල. හරි? මේ අපිට අදාළ වෙන්නේ මේ දුරුතරාදීක වෙන්නේ මේ සතුලාක පාඨාංගය කියන්නේ සැටිය මත ඇතිවෙන ප්‍රතික්‍රියාවයි. මේක ඇතුළට ඉල්ලනකොට වෙන අමතර වැඩේ තමයි මීට සමාන බලයක්. ද්‍රවය මගින් මෙයාම මෙහෙට කරනවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව. මෙයා මගින් මෙයා මත පල්ලෙහාට ඔන්න වගේ බලයක් ඇති කරනවා. එහෙනම් දුරතර මේ සතුලා පාඨාංගය වැඩි වෙන කාට සමාන බලයකද? උඩුකුරුතර බලයට සමාන බලයකින් තමයි මෙයා මත දෙන ප්‍රතික්‍රියා බලය වැඩි වෙන්නේ. කොහොමද? නම් ඔගේ ආකිමිඩිස් නියමයේ අදාළ වෙනවා මේ උඩුකුරුතර බලය ඇතිවීම සඳහා. නමුත් මේකේ වලින් අහතින් මේ සම්පීඩන තුල ආවේ පාඨාංගයේ වෙනසට හේතුව කවුද කියලා. පැස්කල් මූලධර්මය. පැස්කල් මූලධර්මයත් මෙතන එදෙන්නේ නැහැ. පීඩන සම්ප්‍රේෂණය සම්බන්ධ දෙයක්වත් නැහැ. මෙතන එදෙන එකම දේ තමයි මොකක්ද? ද්‍රවය මගින් වස්තුව මත උඩට U බලයක් ඇති වෙනවා. වස්තුව මගින් ද්‍රවය මත පල්ලෙහාට U බලයක් ඇති වෙනවා. නිව්ටන්ගේ තුන්වන නියමයට. මෙන්න මේ බලයට සමාන බලකින් තමයි තියාගන්න. මේ සතුලා පාඨාංග සම්පීඩන තුලා පාඨාංගය වැඩි විසිට වෙන පද්ධතියට එකතු කරාම පද්ධතිය මත එනවා. එනම් මේක හරි. උත්තරය එතකොට ඒකේ දෙක B පමණයි. 15 වෙනි දෙනවා ධනිමාන කම්පියක් සරසුලක් සමග 2 හර්ට්ස් නුගසුම් සංඛ්‍යාතයක් ඇති කරයි. කම්පිය දිග අඩු කිරීමෙන් නුගසුම් සංඛ්‍යාතය වැඩි විය. හරිනේ. නමක දීලා දෙනවා ධනිමාන කම්පියක් සරසුලක් සමග. ධනිමාන කම්පියක් සරසුලක් සමග ධනිමාන තන්තුවක් කියනවා. එයා සරසුලක් සමග 2 හර්ට්ස් නුගසුම් සංඛ්‍යාතයක් ඇති කරයි. කම්පිය දිග අඩු කරනවා. අපි දන්නවා F සමානයි 1ට 2 ලතාවක් T වෙදීමෙන්ගේ වර්ගය. F ප්‍රතිලෝම සමානුපාතයක් ටික අඩු කරනකොට එයාගේ සංඛ්‍යාතය වැඩි වෙනවා. හරි. 2 සංඛ්‍යාතය වැඩි කරගන්න. එතකොට මේ වෙලාවේ ගන්නකොට සරසල මෙහෙම තියෙනවා කියලා. එතකොට මේක F කියලා ඉඳන්කො මේක F not කියලා ඉඳන්. හරි. වෙන්න පුළුවන් දේ තමයි මේ වෙලාවේ F ඍණ F not සමානයි 1 2 Hz. එහෙම නැත්නම් F not ඍණ F සමානයි 1 2 Hz. හරි. මොනවද කියන්නේ? ඒ කියන්නේ මෙයාගේ සංඛ්‍යාතයෙන් මෙයාට කරාම 1 Hz දෙයක් වෙනවා. එක්ක මෙයාගේ සංඛ්‍යාතයෙන් මෙයාට කරාම 1 Hz දෙයක් වෙනවා. ඔයාලට කියලා තියෙන්නේ කම්බිය දිග අඩු කිරීමේදී නුගසුම් සංඛ්‍යාතය වැඩි විය. හරි. කම්බිය දිග අඩු කරනවා කියන්නේ F එක වැඩි වෙනවා. කම්බිය දිග අඩු කරනවා F වැඩි. F වැඩි වෙනකොට නුගසුම් සංඛ්‍යාතය වැඩි වෙනවා. F වැඩි වෙනකොට මෙහෙම දිගලා හරියන්නේ. F වැඩි වෙනකොට මෙහෙම වුණාදී F වැඩි වෙනවා නම් නුගසුම් සංඛ්‍යාතය අඩු වෙනවා. F වැඩි වෙනකොට නුගසුම් සංඛ්‍යාතය අඩු වෙනවා කියන්නේ. එහෙනම් F වැඩි වෙන විට ඩෙල්ටා F වැඩි වෙනවා. එහෙනම් ඉතින් තියෙන්නේ කොහොමද? F ඍණ F not සමානයි 2යි. මොනවද තමයි? F ඍණ F not සමානයි 2. ඌ වැඩි වෙනකොට ඒක මොකද වෙන්නේ? නුගසුම් සංඛ්‍යාතය වැඩි වෙනවා. හරි. ඒ අහලා තියෙන්නේ නුගසුම් ඇති නොවීම සඳහා කම්පියට හා සරසුලට කළ හැකි වෙනස්කම්. නුගසුම් ඇති නොවෙන්න නම් එක්කම අඩු කරන්න. එක්කම අඩු කරන්න. මුත් සමාන වෙන විදිහට එක්කම වැඩි කරන්න. ඒ කියන්නේ ඔයාලගේ නුගසුම් දැන් මෙහෙම මේකේ කම්බියේ දිග අඩු කරනකොට මූ වැඩි වෙනවනේ. මේ කම්බි සංඛ්‍යාතය වැඩි වෙනවා. එතකොට නුගසුම් සංඛ්‍යාතය අඩු වෙනවා. නුගසුම් සංඛ්‍යාතය අඩු වෙනවා. මෙයා වැඩි වෙනකොට අන්න එහෙනම් මෙයා වැඩි වුණා නම් මේ වගේ තිබුණා සම්මත මෙයා වැඩි වුණා නම් නුගසුම් සංඛ්‍යාතය අඩු වෙනවා. මේ වගේ තිබුණා මෙයා වැඩි වෙනකොට නුගසුම් සංඛ්‍යාතය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙහෙම තිබුණා නුගසුම් නැසෙන්න නම් ඇහෙන්නේ නැති වෙන්න නම් දරුවෝ මෙයා එක්ක මෙයා වැඩි වෙනවා. මෙයා වැඩි වෙලා මෙයාට සමාන වෙනවා. එහෙනම් නැත්නම් මෙයා අඩු වෙලා මෙයාට සමාන වෙනවා. ඒ කියන්නේ ඔය තන්තුවේ මෙන්න මෙයාගේ සංඛ්‍යාතය අඩු වෙනවා. තන්තුව කම්පණය වෙන සරසුල කම්පණය වෙන සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒක තමයි තර්කය. හරි. කම්බියේ ආතතිය වැඩි කිරීම. හරි. කම්බියේ ආතතිය වැඩි කරොත් මොකද වෙන්නේ? ආතතිය වැඩි කරොත් F ගේ තව වැඩි වෙනවා. F ගේ තව වැඩි වෙනවා කියන්නේ නුගසුම් සංඛ්‍යාතය තව වැඩි වෙනවා. ඒක හරියනවද? හරියන්නේ නැහැ. සරසොල බීරි ගෑවෙන. සරසොල බීරි ගන්නකොට දරුවෝ සරසොලේ දරුවෝ අපද්‍රව්‍ය තම්පත් වුණොත් එයාගේ සංඛ්‍යාතය අඩු වෙනවා. සරසොල බීරි ගන්නවා ගෙනුගේ සංඛ්‍යාතය වැඩි වෙනවා. එහෙනම් සරසොල බීරි ගන්නකොට නුගේ සංඛ්‍යාතය වැඩි වෙනවා. මේක වැඩි වෙලා ඕනනම් මේක වැඩි වෙලා මේකට සමාන වුණොත් මොකද වෙන්නේ? නුගසුම් හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් B උත්තරේ හරියි. ඊළඟ එක සරසොල රත් කිරීමෙන් සරසොල රත් කරාට පස්සේ දිග වැඩි වෙනවා. දිග වැඩි වෙනකොට දරුවෝ සංඛ්‍යාතය මොකද වෙන්නේ? අඩු වෙනවා. සංඛ්‍යාතය අඩු වෙනවා. මේක අඩු වුණොත් මොකද වෙන්නේ? ඒතර මොකද නුගේ සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒක හරියන්නේ නැහැ. සරසොල ඉටි ගැල්වන ඉටි ගැල්වුවා දරුවෝ සංඛ්‍යාතය අඩු වෙනවා. මේ දේ සංඛ්‍යාතය අඩු වෙනවා. ඒතර උත්තරේ
උත්තරේ හරියන්නේ තරතුර පීරිකෑම ඉතින් B පමණද B පමණ හරි 16 දෙනවා සූර්යයා උෂ්ණාංශයක් සැලකීමෙන් පසු එක්තරා දත්වලක් වාදීන් සූර්යාගේ වර්ගඵලය ගණනය කරේ මේ දත්වල වර්ගඵලය හොයන්න නම් මේකත් නෑ තියෙන ළමයින්ට දීලා රිවිෂන් ළමයින්ට දෙන්නේ P සමාන සිග්මා A ඒ අතර ක්ෂමතාවය නිරපේක්ෂ උෂ්ණත්වය දන්නවා නම් වර්ගඵලය හොයන්න උත්තරේ දෙක උත්තරේ දෙක 17 විදුලි තුල ද්‍රව උෂ්ණත්වමානයක් සඳහා රසදිය වඩාත්ම ද්‍රවය ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශිත පහත වර්ණයෙන් කුමක් පිළිගතද නොහැකිද කියලා රසදිය පාරාන්තරයක් බැවින් නිදහස් ද්‍රව මට්ටම පහසෙන් කියවාගත කෙනෙක් හරියද රසදිය ලෝහයක් වෙනවා තාපසන්නායකයක් තියෙන ඉක්මන් ප්‍රතිචාර දක්වන එකත් හරි විදුලි තෙත් නොකරන බැවින් නිදහස් ද්‍රවමාවක පහසෙන් කුහරය තුල ගමන් කළ එකත් හරි විදුලි තෙත් කරන්නේ නැහැ රසදිය කුළු උෂ්ණත්වය නිසා සඳහා රසදිය සැලකිය යුතු පරිමාණ ප්‍රසාරතාවක් එකත් හරි රසදිය භාවිතය කිරීම උෂ්ණත්වමානයේ සංවේදීතාවය හෙළන මඟද බෑ සංවේදීතාව හෙළන ගන්න බෑද රසදිය භාවිතය කරනවා කියලා මොකද රසදිය ප්‍රසාරණය ලොකු ප්‍රමාණයක් කියන දෘෂ්ටි කිසියම් උෂ්ණත්වයකට ප්‍රදාන එහෙම නේද අරලි ඒකේ උෂ්ණත්වය වෙනස කරන අනුරූප සිදුවන වෙනස වැඩි නම් තමයි කියන්නේ සංවේදීතාව වැඩි කියලා ඒක වැරදි පස්වෙනි උත්තරේ හරි 18 බලන්න විද්‍යාගාරයේ භාවිත කරන ද්‍රවමානයක පහළ කෙළවරට විශාල භාරයක් යොදන්නේ උත්ප්ලාවකතා කේන්ද්‍රයට ඉහළින් ගුරුත්ව කේන්ද්‍රය පවත්වා ගැනීමට පහළ කෙළවරට විශාල භාරයක් හරි පහළට විශාල භාරයක් දෙනවා ඊට ගුරුත්ව කේන්ද්‍රය මොකද වෙන්නේ දරුවෝ ගොඩාක් පල්ලෙහාට යනවා හරි අර අපි කරන්නේ මේ විදිහට මම වල සිද්ධාන්ත ගන්න තියෙනවා මේ විදිහට මෙහෙම තිබුණොත් දරුවෝ මොකද වස්තුවක් මෙන්න මෙහෙම තියනවා කියලා කියන්නේ මේ කියලා තියෙනකොට ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙන්නේ mg උත්ප්ලාවකතා කේන්ද්‍ර ගුරුත්ව රූපය අත්කරන ලක්ෂ්‍ය ඔයගේ තැනක තියෙන්නේ u මෙතන පොඩි තට්ටුවක් දැම්ම ගමන් මේක මෙහෙම හැරෙනවා කරන ගමන් බලන්න මෙතන තියෙන්නේ mg ගුරුත්ව රූප මෙහෙම තියෙනවා අපි තට්ටුව දාන පැත්තට මොකද ප්‍රවණය වෙලා පෙරලගෙන වැටෙනවා නමුත් මේ වගේ වස්තුවක් තිබුණොත් මේ ගුරුත්ව කේන්ද්‍රය මෙහෙ තියෙන්නේ mg මෙතනින් තියෙනවා උත්ප්ලාවකතා කේන්ද්‍රය ඔයගේ තැනක ඕක හැරෙනවා මේක දරුවෝ අස්ථායි සමතුලිතයි මේක දරුවෝ ස්ථායි සමතුලිතයි හැරි මේක අස්ථායි සමතුලිතයි මේක ස්ථායි සමතුලිතයි හරිද එතකොට අපි අර ද්‍රවමානය ගත්තොත් පුළුවන් තරම් පල්ලෙහාට මේ මොනවාද ගුරුත්ව කේන්ද්‍ර ගන්නවානේ ස්ථායි සමතුලිතයි පවත්වා ගන්න පහළ කෙළවරට විශාල භාරයක් ගන්න ප්ලාවකතා කේන්ද්‍රයට ඉහළින් ගුරුත්ව කේන්ද්‍රය පවත්වා ගැනීමට ඒක හරිද ගුරුත්ව කේන්ද්‍රයට ප්ලාවකතා කේන්ද්‍රයට පල්ලෙහෙන් ගුරුත්ව කේන්ද්‍රය තියාගන්න තමයි පහළ කෙළවරට විශාල භාරයක් ගන්න ප්‍රමාණය වෙන්නේ මේ වගේ තියෙන්නේ මේ යමුන් සමදා තියෙනවා පුළුවන් තරම් ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට හඳ කෙළවර විශාල බල්බයක් ප්‍රදානය උපරිම ගුරුතර වුණා කියවාගත හැකි ධනත්ව පරාසය වැඩි කිරීමට ඒක හඳ කෙළවර විශාල බල්බයක් ප්‍රදානය උපරිම ගුරුතර වුණා කියවාගත හැකි ධනත්ව පරාසය වැඩි කිරීමට හරි ඒ කියන්නේ ධනත්ව පරාසය වැඩි කරනවා කියන්නේ අර අඩු ඝනත්වයක් වුණත් දරෝ කියවන්න පුළුවන් හේතුව බල්බේ ලොකු බල්බයක් දැම්මට පස්සේ මේකේ මලතරා ගැනීමට අවශ්‍ය ගිලෙන්න ඕන ප්‍රමාණය ගොඩක් අඩුයි. දැන් පොඩි ද්‍රව ප්‍රමාණයක් කියන තැනක උනා ඔය තියෙන්නේ ඒ තියෙන්නේ පහළ කෙළවරට විශාල බරයක් දෙන උත්ප්ලාවකතා කේන්ද්‍රයට ඉහළින් ගුරුත්ව. ඒ වැරදිද? හරි ඒ වැරදි. උත්ප්ලාවකතා කේන්ද්‍රයට ඉහළින් ගුරුත්ව කේන්ද්‍රය තියාගන්න උත්ප්ලාවකතා කේන්ද්‍රයට පහළින් ගුරුත්ව කේන්ද්‍රය තියාගන්න. හරි. ඊට පස්සේ ඒ වැරදි. හරි. හඳ කෙළවර විශාල බල්බයක් හදන්නේ උපරිම ගුරුතර වුණා කියවාගත හැකි ඝනත්ව පරාසය වැඩි කිරීමටයි. උපරිම ගුරුතර වුණා කියවාගත හැකි ඝනත්ව පරාසය වැඩි කරන්න නෙමෙයි දරෝ. මහත් ලොකු බල්බයක් දාන්නේ. අර කුඩා ද්‍රව පරිමාණයක් වුණා කියන්නේ ඝනත්වය වෙන විවාහයෙන් පොඩි ද්‍රව පරිමාණයක් තියෙනවා. ඔයගේ එක දරුවෝ මොකද වෙන්නේ? මේ වගේ එකක් ද්‍රවමානය හදලා තිබුණා ගිහලා පතුලේ වදිනවා. හරිද? ඒක එනවා. බරදරා ගැනීමට අවශ්‍ය උඩුකුරු දරපුම ඇති කර ගැනීමටවත් තරම් මේක ගිලෙන්න ප්‍රමාණවත් මදි ද්‍රව පරිමාණය. හැබැයි මෙහෙම බල්බ් ලොකු වෙනකොට බලන්න u සමානයි v rho g නේ. දැන් u mg ට සමානයි v rho g ට. ඔතන u වෙනකොට කියනවා mg සමානයි v වෙනකොට කියනවා ah rho g කියලා කියනවා. m නියතයි g නියතයි මේකේ බරවල නියතයි ඝනත්ව නියතයි g නියතයි වර්ගඵලය වැඩි වෙනකොට ගිලෙන්න ඕන උස මොකද වෙන්නේ? ගිලෙන්න ඕන උස අඩු වෙනවා. හරි. ඒ කියන්නේ බල්බ ටිකක් ලොකු වුණොත් ඒක වර්ගඵලය වැඩි නේද? එතකොට ඒකේ අර බරදරා ගැනීමට අවශ්‍ය උදුරු දරු මාත ගැනීමට ගිලෙන්න ඕන පරිමාණ අඩු වෙනවා. ගිලෙන්න ඕන උස අඩු. ගිලෙන්න ඕන උස අඩු. අන්න ඒකට ලොකු බල්බයක් ගන්න. එහෙම නැත්නම් සංවේදීතාව වැඩි කර ගන්නවා. අනන්ත පරාසය වැඩි කර ගන්නවා නෙමෙයි.
කඳ සිහින්නේ නිසා උපකරණයේ සංවේදීතාව මෙන්න නිරවද්‍යතාවද අනාරිත කඳ සිහින්නේ නම් කියන්නේ ඉතින් ධනත්ව වෙනස කරන්න උපකාරක වෙනස් වීම වැඩි වෙන නිසා සංවේදීතාව වැඩි වෙනවා ඒ නිසා අපිට උගම පාඨාංග ගණිතයේ නිරවද්‍යතාව වැඩි වෙනවා හරි C විතරයි හරි ඒ උත්තරේ C පමණයි හරි අහලා දෙන්නේ අසත්‍ය වන්නේ එහා මේ උත්තරේ 3 19 වෙනි එකේ පොඩි දෝෂයක් තියෙනවා ඒ නිසා දරුවම ඕල් දීලා තියෙනවා ඒක ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 4 වෙනි උත්තරේ දෙවෙනි උත්තරේ දෙකම ගන්න පුළුවන් ආරෝපණයකට එහි දිශාව වෙනස් නොවේ ගමන් කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේ. දිශාව වෙනස් නොවෙන නම් දරුවෝ එක්ක විද්‍යුත් බල දැන් දෙවෙනි උත්තරේ බලන්න දෙවෙනි උත්තරේ ඔගේ විද්‍යුත් ශේෂ්ත්‍රය තියෙන්නේ එක පැත්තකටනේ එහෙනම් වෙනස් නොවේ ගමන් කිරීමට අවස්ථාවක් ලබා නොදෙන්නේ. දැන් තුන්වෙනි උත්තරේ එහෙම අවුලක් නැහැ යන පැත්තටම යනවා. පළවෙනි උත්තරේ යන පැත්තටම යනවා. පොත් බුදෙත් බලයක් ගන්න නැහැ. හතරේ ඔගේ තත්ත්වවල ප්‍රශ්නයක් තියෙන නිසා දරුවෝ ඔගේ ශේෂ්ත්‍රයේම තියෙන දිශාවම හරියට දීලා නැහැ. හතරවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ ඒක නිසා තමයි ඔය දීලා තියෙන්නේ. දැන් කොහොමත් ඔය චුම්බක ශේෂ්ත්‍රයේ පළවෙනි එකේ චුම්බක ශේෂ්ත්‍ර තියෙන දිශාවටමයි විද්‍යුත් ශේෂ්ත්‍ර තියෙන්නේ. ඒක නිසා ඒක අවුලක් නැහැ හැරෙන්නේ නැහැ කොටත් මොකද චුම්බක ශේෂ්ත්‍රය බලයක් තියෙන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රය විතරයි බලයක් තියෙන්නේ. පළවෙනි එක යන පැත්තටම යනවා. තුන්වෙනි එකත් විද්‍යුත් ශේෂ්ත්‍රය විතරයි චුම්බක ශේෂ්ත්‍රය දීලා නැති නිසා ඒකත් යන පැත්තටම යනවා. ඊට පස්සේ පස්වෙනි එකත් දරුවෝ පස්වෙනි එකේ ඒකේ විද්‍යුත් ශේෂ්ත්‍ර දීලා තියෙනවා. චුම්බක පස්වෙනි එකේ විද්‍යුත් ශේෂ්ත්‍ර දීලා තියෙනවා. චුම්බක ශේෂ්ත්‍ර දීලා තියෙනවා. අන්න ඒකේ මොකද වෙන්නේ? ලබා දෙන්නේ කවර අවස්ථාවකද චුම්බක ශේෂ්ත්‍රය ඇතුළට තියෙන්නේ චුම්බක ශේෂ්ත්‍රය ඇතුළට ඒ දරුවෝ මේකේ චුම්බක බලය ඇති වෙන්නේ උඩට විද්‍යුත් බලය ඇති වෙන්නේ පල්ලයට. ඒතකොට ඒකත් නිශ්චිත දිශාවකට යනවා සම්පූර්ණ බලයක්. අටගෙන නිශ්චිත දිශාවකට යනවා. 3 5 ගේනේම හරි පැත්තට යනවා. 2 4 හතරවෙනි එකේම හතරවෙනි එකේ දෙවෙනි එකේම චුම්බක ශේෂ්ත්‍රය දීලා නැහැ දරුවෝ. ඒ නිසා තමයි දෙවෙනි උත්තරේ අපිට ගන්න පුළුවන් හරියටම යන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොකද යන්න හදන පැත්තට විරුද්ධ පැත්තට යන්නේ. දෙවෙනි උත්තරේ හතරවෙනි උත්තරේ දරුවෝ. ඇතරම මේක ගන්න පුළුවන් අවශ්‍ය නම් උත්තර විදියට. මොකද යාලා යන පැත්තට නෙමෙයි යන්නේ හරිනේ. ඔය පළවෙනි උත්තරේ කෙලින්ම චුම්බක ශේෂ්ත්‍රය නිසා බලයක් ඇති වෙන්නේ නැහැ. විද්‍යුත් ශේෂ්ත්‍රය නිසා ඒ පැත්තට බලයක් එන්නේ හෙට යනවා. දෙවෙනි උත්තරේ දරුවෝ යන්න එක පැත්තකට විද්‍යුත් ශේෂ්ත්‍රය වෙන පැත්තකට තියෙන. ඒතකොට විද්‍යුත් බලයට ගන්න විද්‍යුත් ශේෂ්ත්‍රය තියෙන පැත්තට. ඒතකොට යන දිශාව වෙනස් කරනවා. හරි. තුන්වෙනි උත්තරේ විද්‍යුත් ශේෂ්ත්‍රය තියෙන පැත්තට මේක යනවා වෙනස් වෙන්නේ නැහැ දිශාව. හතරවෙනි උත්තරේ චුම්බක ශේෂ්ත්‍රය වෙන පැත්තකට විද්‍යුත් ශේෂ්ත්‍රය වෙන පැත්තකට. ඒතකොට යන අන්තර මාර්ගෙ නෙමෙයි වෙන පැත්තකට එන්නේ. හරි. ඒතකොට ඔය 2යි 4යි උත්තර ගන්න. තව ඕල් කියලා තියෙන්නේ. හරි. ඊළඟට 20 තියෙනවා. ඉස්සල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය සොයන පරීක්ෂණයේදී සිදු කරන නිවැරදි පරීක්ෂණාත්මක පියවර පිළිබඳ ඔක තියෙන ළමයින්ට දාලා නැහැ රිවිෂන් ළමයින්ට දාලා නැත්තේ පරීක්ෂණයේදී යොදා ගන්න ලබන අයිස් කැවිලි තරමක් කුඩා ප්‍රමාණය ඒවා වියදු අතර ඒවා හොඳින් තෙතමාත්තු කර වරකට එක් කැමැල්ලකින් කැලරිමීටර් එකතු කරයි. අනිවාර්යයෙන්ම උත්තාපය අවශෝෂණය කරගත් ජලය ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. ඒක නිසා තෙතමාත්තු කරන්න. අයිස් කැටේ හොඳින් දියවූ පසු දැල්ගොට මන්තෙන් පද්ධතිය හොඳින් මන්ත කළ යුතුය. ඔව් අයිස් කැටේ දියුණාට පස්සේ දැල්ගොට මන්තෙන් හොඳින් මන්ත කරන්න ඕනේ. දැල්ගොට මන්තේ තියාගන්න අයිස් තියාගන්න. දියුණාට පස්සේ තමයි හොඳින් මන්ත කරන්න ඕන පාටාංග ගන්නට කලින්. පද්ධතිය අවසන් නවම උෂ්ණත්වය සෑම විට පරිසරයේ තුෂාරාංකයට වඩා ඉහළගේ පවත්වාතු නැත්නම් දරුව අවසන් නවම උෂ්ණත්වය තුෂාරාංකයට වඩා වැඩි වුණොත් මොදෙන්නේ ජල වාෂ්පයන්පත් වෙනවා. ඒකට එයාලගේ සමගත ආපුවම මේ නිසා තුෂාරාංකයට වඩා ඉහළගේ අනිවාර්යයෙන් තියාගන්න. මේ සත්‍යය ABC සියල්ල සත්‍යයි. ABC සියල්ල සත්‍යයි. හරි. හරි දරුවෝ මේ ඔකේ ඊළඟ MCQ ටිකයි ස්ට්‍රක්චර්ඩ් එසේ ටික මම ඊළඟ වීඩියෝ එකෙන් දානවා. තව MCQ 20යි තව MCQ සාමාන්‍යයෙන් මම 10ක් 12ක් වගේ තෙරපිස්ට්ගේ සාකච්ඡා කිරීම සිදු කරනවා දරුවෝ. හරි. අදට මම ওই රෙකෝඩින් කරන පොඩක් පරක් වුණා මේ සති රෙකෝඩින් එක දාන්න. මොකද මේ මගේ ෆෝන් එකේ පොඩි අවුලක් ගිහිල්ලා ඒක සහ වැඩ අධික භාවය නිසා කරගන්න පහසු වුණා. නමුත් මේක ඊළඟ සතියේ නම් හරියට වෙලාවට දෙන්නවා. දැනට ඔය ටික බලා ගන්න දරුවෝ. ඊට පස්සේ අද අවසර වගේ ඩිස්කෂන් එක මම දානවා. හරි. ක්ලියර් කරගන්න සියල්ල බලලා